ලංකාවේ අපි ගොඩක් වෙලාවට බංග්ලාදේශය ගැන කතා කරන්න ටිකක් විහිළුවට වගේ නේද? හැබැයි මේ වීඩියෝ එක බැලුවාම ඔබට තේරෙයි ඒ මිනිස්සු තමන්ගේ රටේ තියෙන සීමිත ඉඩකඩෙන් ගන්න ප්‍රයෝජනය කොච්චර දියුණුද කියලා. බංග්ලාදේශය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් තියෙන රටක්. ඒ නිසාම ඔවුන්ට ගොවිතැන් කරන්න තියෙන ඉඩ ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඒත් ඔවුනේ සීමිත ඉඩෙන් එකවර ආදායම් මාර්ග දෙකක් හොයාගන්න අපූරු ක්‍රමයක් හොයාගෙන තියෙනවා. එකම ඉඩමි එකම වෙලාවක වගාවන් සහ සත්වපාලනය එකට කරන මේ අපූරු කෘෂිකාර්මික ක්‍රමයට කියන්නේ ඒකාබද්ධ ගොවිතැන කියලා. ඔවුන් කුඹුරේ ගොයම් වවන ගමන් ඒ වතුරේම මාළු වවනවා. එහෙමත් නැත්තං ඉලවලු වවන ගමන් ඒ යටින් තියෙන වතුරේ තාරාවන් හෝ මාළු ඇති කරනවා. මේ ක්‍රමී තියෙන ලොකුම වාසිය තමයි එකිනෙකට උදව්වෙන පරිසර පද්ධතියක් නිර්මාණය වීම. සතුන්ගේ අපද්‍රව්‍ය වගාවට හොඳම කාබනික පොහොරක් වෙනවා. ඒ වගේම වගාවෙන් සතුන්ට අවශ්‍ය සෙවන සහ කෘමීන් වගේ ආහාර ලැබෙනවා. මේ නිසා කිසිම රසායනික පොහොරක් නැතුව ඉතාමත් සෞඛ්‍ය සම්පන්න අස්වැන්නක් වගේම අමතර ආදායමකුත් ගොවියාට ලැබෙනවා. අපේ රටේ තියෙන සාරවත් පොළවත් එක්ක මේ වගේ ක්‍රමයක් පාවිච්චි කළොත් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එකම මහන්සියෙන් ප්‍රතිඵල දෙකක් ගන්න පුළුවන් මේ බංග්ලාදේශ කෘෂිකාර්මික විප්ලවය ගැන ඔයාගේ අදහස මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක යාළුවන් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.